හොඳයි ආයුබෝවන්. අද මම බලාපොරොත්තු වෙන්නේ ඔබට ලබා දෙන්න MySQL භාවිතයෙන් දත සමුදායක් නිර්මාණය කරන ආකාරය, ඒ වගේම ඒ තුළට ගිහිල්ලා වගුවක් නිර්මාණය කරන ආකාරය සම්බන්ධයෙන්. හොඳයි, අපි දන්නවා MySQL වල අපිට භාවිතා කරන්න විධාන තිබෙනවා. ඒ විධාන බොහෝ දුරට රීතියක් විදිහට අපි කියන්නේ භාවිතා කරන්න හුරු වෙන්න සිසුන් විදියට කැපිටල් අකුරු ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරලා විතරම විධාන භාවිතා කරන්න. ඒක හොඳ හුරුවක් වෙනවා පසු කාලීනව. ඒට අමතරව අපි නිර්මාණය කරන දේවල් වලට දෙනකොට අපි නම් බොහෝ දුරට අන්ඩර්ස්කෝර් භාවිතා කරන්න. ඒ වගේම වගුවක් නම් මේ වගුවේ අන්තර්ගතයට සමාන වන ලෙස වගුවේ නම දෙන්න භාවිතා කරන්න හුරු වෙන්න. හොඳයි, අපි පළමුවෙන්ම කරනවා database එකක් නිර්මාණය කරන්න. එතකොට අපිට තියෙන්නේ create database ඊළඟ ස්පේස් එකක් දාලා අපි මෙතෙන්ට දෙනවා database name එක දෙන්න ඕන. database name එක තමයි මෙතෙන්ට දෙන්න ඕන. එතකොට මේ තියෙන්නේ අපි භාවිතා කරන create database කියන විධානය. මෙතන අපි දෙන්න ඕන ස්පේස් එකක් තියලා database name එක. හොඳයි, අපි මෙතන භාවිතා කරලා බලමු එක කොහොමද කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම create database ස්පේස් එකක් තියුවා. ඊළඟට database එකේ නම දෙන්න ඕන table එකට create database කියන විධානයට පස්සේ. එතකොට ඒක MySQL විධානයක්. අපි භාවිතා කරේ create database කියන විධානය. දැන් table එකේ නම දෙනවා. අපි දෙමු table එකේ name එක student students underscore detail කියලා දීලා අපිට SQL වාක්‍යයන් අවසන් කරන්න semicolon භාවිතා කරන්න වෙනවා. හොඳයි, මේ තියෙන්නේ create database කියන විධානය. මේ තියෙන්නේ අපි නිර්මාණය කරන database එකේ නම students underscore detail කියලා. අපි දැන් enter press කරලා බලමු. හොඳයි, ඔබට පේනවා ඇති. දැන් අපි නිර්මාණය කරපු database එක නිර්මාණය වුණා. ඒකේ නම students underscore detail. query okay one row affected කියන්නේ අපේ දැන් මම මෙතෙන්ට enter කරපු වාක්‍ය සම්පූර්ණ වුණා කියන එක. හොඳයි. ඔබට මතක ඇති access භාවිතා කරා නම් Microsoft සමාගමේ access ඒකෙත් ඉස්සෙල්ලාම අපි ගිය ගමන්ම අපෙන් අහන database එකේ name එක. අපිට කොයි වෙලාවත් access වල වගුවක් හදන්න ඉස්සෙල්ලා දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා database එක හදලා ඊට පස්සේ තමයි ඒක ඇතුලේ ඉඳගෙන වගු හදන්න ඕන නියමිත ආකාරයට. දැන් මේ MySQL වල create database එක හැදුවට පස්සේ මේක ඇතුළට අපි යන්න ඕන. ගිහිල්ලා ඒක ඇතුලේ ඉඳගෙන තමයි අපි table එක නිර්මාණය කරන්න ඕන. ඉතින් ඒකට විධානයක් තියෙනවා. use දැන් database එකේ name එක space එකක් තියලා database එකේ name එක අර විදියටම දෙන්න ඕන. students underscore detail කියලා වාක්‍ය අවසන් කරන්න ඕන semicolon එක භාවිතා කරලා. දැන් මේ හදන්නේ student details කියන දත්ත සමුදාය. එහෙම නැත්නම් database එක තුරට ගමන් කරන්න. database එක ඇතුලේ ඉඳන් තමයි වගු හදන්න. අපි දැන් මේක enter කරලා බලමු. database change කියන්නේ අපි දැන් database එක ඇතුලේ ඉන්නේ. database එක ඇතුලේ ඉඳගෙන පුළුවන් අපිට දැන් වගු නිර්මාණය කරන්න. හොඳයි, අපි එතන විධානයක් එනවා create table කියලා. create table ස්පේස් එකක් තියලා අපි හිතමු අපි student කියලා table එකක් හදනවා. student කියලා student කියලා table එකක් හදනවා. හොඳයි. දැන් වරහන් අරනවා. මෙතන ඉඳලා තමයි තීරණය කරන්නේ. දැන් අපි create table කියන විධානය භාවිතා කරා. ස්පේස් එකක් තියුවා. student කියලා මේ තමයි අපේ table එක. student details කියන්නේ අපේ දත්ත සමුදාය. එහෙම නැත්නම් database එක. ඒක ඇතුළට අපි ගිහිල්ලා හදනවා පළවෙනි table එක student කියන table එක. දැන් මේ table එකේ අපි මෙතෙන්දි ලියාගෙන යන්නේ දිගටම මේ වරහන් තුල අපි ලියාගෙන යනවා. ඒක හරිම ලේසි. මේ වරහනක් දාලා semicolon එකක් දැම්මනම් දැන් අපිට ඕන නම් පුළුවන් මේකේ මැදට ඇවිල්ලා ඊට පස්සේ අපිට අවශ්‍ය දේවල් කරගෙන යන්න. ඒතර අපිට වරදින්නේ සාමාන්‍යයෙන් ක්‍රම ලේඛනවලදීත් මේක භාවිතා වෙනවා. වරහන close open close දෙකම මෙතෙන්දි යොදා ගන්නවා. හොඳයි. අපි පළවෙනි තීරුව
අපි කියනවා ශේෂ්ඨ ටේබල් එකක ශේෂ්ත්‍රයක් නැත්නම් කොලම් එකක් නැත්නම් තීරුවක්. පළවෙනි තීරුව අපි දානවා st index ඒ කියන්නේ ඇතුළත් වීමේ අංකය. ස්පේස් එකක් තියුවා යාගේ data type එක int. අපි දානවා ඒකට අපිට ඉලක්කම් 5ක් තිබුණම ඇති කියලා වරහන් වහනවා. ඊළඟට කමාව දානවා. මේ කියන්නේ ස්ටුඩන්ට් කියන වගුවේ පළවෙනි තීරුව st index ඊළඟට ඒකට දාන්න පුළුවන් data type එක integer පමණයි. නිකිල සංඛ්‍යාවක්. ඒකත් අංක 5යි. අපි දන්නවා පාසල් වල ඇතුළත් වීමේ අංකය සමහර පාසල් වල අංක 4න් 5න් 6න් 7න් යනවා. එහෙම අදහස් කළා තමයි මම 5ක් දැම්මේ. හොඳයි. පළවෙනි තීරුව හරි මෙතන ඉඳලා දැන් අපි යනවා දෙවෙනි තීරුවට. දෙවෙනි තීරුවේ තියෙන නම. අපි දානවා name. අපිට පුළුවන් මෙතෙන්ට තව එක දෙයක් දාන්න. අපි කියනවා මේ තීරුව හිස්ව තියලා ගමන් කරන්න බෑ කියලා. not null කියලා අපි දාලා කමා දානවා. ඊළඟ එක name එක. name එකට අපි දානවා වාචා. MySQL වල තියෙන data type එක. අපි කියමු නම ලියන්න පුළුවන් 50ක් භාවිතා කරලා. ඊළඟට අපි කියනවා not null. ඒකට කමා දානවා. not null දාලා කමා දානවා. දැන් තීරු දෙකයි. st index හරි name හරි. ඊළඟ අපි දානවා address එක. address එක අපි දැම්මා. ඒකෙත් අපි data type එක වාචා. ඒකට අපි දානවා 70ක් විතර මොකද ලියන්න address එකට යනවා. ඊළඟට ඒකටත් අපි දෙනවා not null කමා. දැන් address එකත් හරි වාචා 70යි not null. ඊළඟට අපි දානවා class එක. මේ ළමයා ඉන්න class එක. ඒකට අපි දානවා වාචාම. මොකද ඉංග්‍රීසි අක්ෂරයක් භාවිත වෙන්න පුළුවන් නිසා අපි 3ක් දානවා. ඊළඟට ඒකත් not null. අපි ඊට පස්සේ කමාව දාන්නේ මෙතනින් ඉවරයි. ඊළඟට අපි එහාට ගියොත් අපි මුලදිම මේ වාක්‍ය අවසන් කරලා semicolon එකක් දාලා. හොඳයි අපි ආයි ආවොත් මුලට අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ කොහොමද කියලා දැන් මේ කතාව. එතකොට name එක තියෙනවා අපි තව ගියොත් ඉදිරියටම අපේ table එකේ නම හරි table එකේ නම හරි students create table ඊළඟට මේ තියෙන index පළවෙනි තීරුව මේ තියෙන name දෙවෙනි තීරුව ඊළඟට මේ තියෙන address එක තුන්වෙනි තීරුව ඊළඟට මේ තියෙන්නේ class කියන හතරවන තීරුව. ඒතකොට තීරු හතරයි. දැන් අපි මේක enter කරලා අපිට බලන්න පුළුවන් මේක සාර්ථක වෙයිද නැද්ද කියලා. හොඳයි ඔබට පේනවා query එකේ අපේ වැඩේ සාර්ථකයි. ඒ වගුව නිර්මාණය වුණා. එතකොට අපි දැන්ට කරේ කීපයක් කරා. මොකද create table database එක හැදුවා. ඊළඟට use student details කියන database එක ඇතුළට ගියා. create table කියන්නේ student කියලා table එකක් හැදුවා. ඒකට තීරු 4ක් ආවා. අපි බලමු අපේ table එකේ සම්පූර්ණ විස්තරයක් බලන්න පුළුවන්. මේකට command එකක් තියෙනවා describe කියලා. describe කියලා table එකේ නම දෙන්න ඕන. නම students_detail. වාක්‍ය අවසන් කරන්න ඕන semicolon දීලා. අපිට error message එකක් එනවා. students details doesn't exist කියලා. describe අපි දුන්නේ describe. අපේ ඔයගොල්ලන්ට පේන ඇති මම කරපු වරද. මම දුන්නේ database එකේ නම. නමුත් මම දෙන්න ඕන student කියන name එක විතරයි. අපි එහෙනම් මේක අවසන් කරනවා. student කියලා තමයි අපි table එක හදලා තියෙන්නේ. දැන් අපි දෙනවා. right. ඔබට තේරෙන්නේ නැති මම student details database name එක තමයි මේ දීලා තියෙන්නේ. නමුත් මම දෙන්න ඕන වගුවේ නම. student කියන වගුවේ නම. මේ තියෙන describe student කිව්වම මම නිර්මාණය කරපු table එකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. තීරු 4යි st index, name, address, class. type එකේ කියන්නේ data වර්ගය. මේක int එක දීලා තියෙන්නේ. නිකිල සංඛ්‍යා මේ ඔක්කොම වාචා MySQL data type එක දීලා තියෙන්නේ. not null. මේ තියෙන null එක no කියන එක default null. හරිනේ? default null කියලා මෙතන කියන්නේ ආරම්භයේදීම මේ වගු තුල කිසිවක් ඇතුළත් වෙන්නේ නැහැ null. පස්සේ නමුත් ඒක අපිට null කරලා යන්න බෑ. ඒ හින්දා null කරලා යන්න බෑ කියන එක තමයි මේ තීරුවෙන් අදහස් වෙන්නේ. හොඳයි.
දැන් මම මෙතෙන්දී අත්‍තරම ඉතාමත් කෙටි මූලිකම database විධාන එහෙම නැත්නම් MySQL විධාන කීපයක් විතරයි භාවිතා කරේ. දැන් අපි ඊළඟ පාඩමේදී අපි යමු අනෙකුත් කොටස් වලට යොමු වෙන්න.